මේ බලන් ඉන්න කට්ටිය වගේ අපිටත් නරබල්ල වෙන්න වෙලා තියෙනවා. නරබල්ල. එන වාඩි වෙන්න කියලා. අපි මේ ඇදී තියාගෙන බලමු ඈ. මෙන්න මෙතන. එතන හරියන්න. අර අම්මනිකම් රෝල වැදුවා වගේ. ආදි නිකන් ගිහින් වගේ බැලුවේ. අපි මෙතන තියා. තාපොට කියනවා කීයද කියන්නේ. මේක තමයි. මෙතන හොඳයි නේ. දෙවල් බලනවා. දෙවල් නම් ලෙවල් එකේ තියෙනවා. ලෙවල්. හරි මේ ලොකෝයි. ඔයා ඔය පැත්තෙන් වාඩියට මම මේ පැත්තෙන් වාඩියට. හරි. වැදගත් විදියට නේ. සුදා මගේ සුදා. මේවා දෙමාපියන්ට වැඩි දොස්තරලා හදලා තියෙනවා. අමාරුයි ගන්න. හරි. නේ. මෙයාට ගොයි. මාත ගොයි පන් කම්බි තිගේ. ඒ කියන්නේ මෙයාද බම්බු මහත්තයා. බම්බු මහත්තයා. මුල මහත්තයා. එහෙමද? අප්පේෂෝ. What is this? This is the mahත්තයා ටික බම්බුස්. එහෙමද? මේ අර මහත්තයා ඔයාට කතා කරනවා. නාවල්. කාටද මහත්තයෝ? ඔයාට නේ කතා කරන්නේ. ඔයාට. මටද? Wala huti dalo. Ya apa nak kerja cari nama. ඔයා හැදුනද? Nama hadunna. Nama vector na. ඒක නෙමෙයි. පොලියෝ මේක කැකුල්. මේක කකුල නෙමෙයි දාලා නෑලු. ඒක අපේ වැරද්දක් නෙමෙයි. මේක හදපු වඩුවගේ වැරද්ද. මේ අපිට හරියන්නේ නැහැ වගේ.
නිමකද මං හිතුවා යනමක කියලා. ඔය යනවා උඩයනවා. ඒක නෙමෙයි. උංග කාලයකට පස්සේ අපි දෙන්නට මරු ජොබ් එක හම්බෙන්න යන්නේ. ඇයි යන්නේ? අපි අර රැට හොරපොල් කැඩුවේ. ඔදානිය. ඒ සමීවා මෙහෙ කියන්න එපානේ. කියන්න එපාද? හා. මම මටනම් කර ඉතිරිවල මණ්ඩලේ තමයි බැලුවේ කියලා. එහෙමද? අර පත්තරේ දැනගැනීමක් තිබ්බේ. දැනගැනීම දන්නේ කඩු. දැනීම. දැන් අඬ මොකද දුන්නේ? මේක මොකටද අපිට දුන්නේ? හරි මට නාද තේරුණා. එයාට තේරුණාද? මාත්‍යා කියනවා මට ආරක බලස් කරන්න. අපේ මේකේ උඩ මේකේ අපේ ඔයාට පුළුවන්ද? මාත්‍යා වගේ කියලා මම කටින් ගහනවා. ඔයාට පුළුවන්ද? ඔව්. පුළුවන්ද? එනා ඔයා නගින්න මං අල්ලගන්න. ඔයා අල්ලලා ගන්න. අත්වකට එන්න. හරි ලොකෝ අයියේ. නැක ගන්න. ඕකේ. ඕක නැක්ක. හරි. මොකද අලියවම තඩි බාන්නේ? හලෝ. එයි ඔයා මට ගන්න කාව. මා කොහොමද ඔයාට ඔයාට බැයිද? බලස් කරලා නැතිලා තමයි අපි අර දැල්ල තියෙන්නේ. අපේ වසර 3000 වෙනකම් උඩ පැන්න මේ ඇලියට මේ කල්ලන්න නම් වෙන්නේ නැහැ. ඕක බිබික් කියන්නේ ඉතින් අල්ලන්න අපි කළා ඒ කියන්නේ බිම ටයර් එකක් බලලා උඩ යන්න කියලා. නෑ ටයර් එක නෙමෙයි එහෙනම් මොකද හත ටයර් එක ඩ්‍රයිව් ඒ හුරුවා ටයර් එකක් හරි. එහෙනම් මෙන්න විදිහම හරි ටිකක් තාරයි අපේ ඔයා කියන්නේ හරි මං අල්ලගන්න. මේක නතර කරන්න මගේ කාටන් බයිවල ඕකට කියලා ගන්න පරාලයි. ඒක වහරන්නේ හරිනේ? මා දැන් කොහමද යන්නේ අපේ දැන් නම් ඔයා 32 කිලෝමීටර් කරනවද? ඔව්. දැන් බලන්න දැන් ඔයාලට බැලන්ස් එහෙනම් අතාරින්න නැහැ. ඒ යනවා මේ මහයන්නේ අත්තෙන් බම්බු ඉල්ලන්නේ ආර මාතගේ බම්බෝ. ඔයා අතන්ට වෙලා ඉන්නේ. හරි මම බම්බු අරන් එන්න. බෑ. ඉතියා ගන්නකලාගේ බම්බු අපේ යාළුවෝ ඔයාලකට මම මේ බම්බු ගන්නවා අපේ මම බම්බුව ගේන්න යනකොට මේ ඇලිය කොම්බෝ වෙලා. මේ බම්බුව නෙමෙයි තාපට කටපත් ගන්නවා ඒක නෙමෙයි. මේව අපිට හරියන්නේ නැහැ. මෙයා මෙලිකට හදලා අපේ මේ කොටේ තව පොඩ්ඩක් ගන්න නැත්නම් අතේ. මොකද්ද අනේ කතාවේ මාත් ගාලේ මොකද්ද මේ මොකද්ද දන්නවද ඒක? ඒක තමයි ප්‍රභාකරන්ගේ සැහැල්ලුවා. ආරායෝ එහෙනම් මේක කයන්න බයන්න විකල්ලාන්න කපල් බයිසිකලේ ඒකද මේ හැබැයි ඒකේ ගොඩක් අඩුපාඩු තියෙනවානේ. මොනවාද අයියානේ බලන්නකෝ. ඒකේ ටයර් නැහැ, ටියුබ් නැහැ, බ්‍රේක් නැහැ. අර හුලං ගන්න නෑ කරලත් නෑ
බෑ කරලා නෙමෙයි යන්නේ බෑ කර. අන්න ඒකත් නෑ. මේ අපි මේකට හුලං ගහමු. හරි මම හුලං ගහන්න මම හුලං බලන්න. මම හුලං ගහන්න. හරි. මම හුලං බලන්න. හුලං බලන්න එපා. හුලං බලන්න. බලන්න. එන ඔය බලන්න. හරි. මන්න ලොකුවට අල්ලගන්න බෑ. මන්න ඔය වැඩි ගහන්න පාද උඩට ගහන්න. මදිනාද? හුලං මදි. මේ ඔව්. ඉතින් ගහන්න. තටි කෙටියෝ. ඒ පරණ පැත්ත එකක් දාපු එක. ඔන්න. ඇතිද? ඇති ඉතින් ගහන්න. එහෙනම් උඩට ඇති. මරු දෙවියන් මගරන්. ලෝ මේ දෙවියන් කියන නෝනේ අපේ. මදුරු කොයිල් පත්තු කරලා ඔබලා විසියන්න එලි වෙනකල් නිදි මරබල මදුරුව ටික තලන්න. මොකද අලියගේ තනි කකුලක් බදාගෙන කරන්නේ? ඔන්නේ කකුල මත් කරන්න උන්නේ. එහෙමද? මේ මාතේ යනකොට උනා බලන්න.
අපි දෙන්න එයාලට උදව් කරානේ. ඒ හින්දා ටැග් එකක් දෙන්න වෙන්නේ. මං කියන්නේ මට ටිකක් දීලා ගන්නු. ඔයාටත් එක්ක ඔයා උතන්තන් වෙලා ඉන්න. ඔයා එහෙම එන්න එපා පැත්තට. මම ඔයාට චුට්ටක් ගේන්න. හරිද? එන්න නම් එපා. එන්න එපා. මෙන්න යම්මඩ බලු ගන්න. අයියෝ කොහෙද දුවන්නේ? මේ මට හම්බුණා. ඔයාටත් එන්නලු. මටද? ඔව්. ඒගොල්ලෝ වань ලොකු ලොකු ඒවා. එහෙමද? ඔයාම යන්න. පාව හොයන්නේ. ඕනේ නැහැ මේ ඒක නෙමෙයි. අර මහත්තුරු අපිට මේක තියලා ගිහිල්ලා. ඔව් නේද? දැන් මොකද කරන්නේ? මං කියන ඇක්ලෙමෙට යන්න දෙන්න. ඔව් මේ දැන් යන්න තමයි ඕනේ මේකේ. කවුද මේක යන්නේ? යන්න බෑ. ඇයි? යන්න බෑ කියන්නේ. අර පිනදරු අලිවල කරන්ට් එක තියෙනවා හරි. ඔව් නේද මේකේ වරන්ට් එක දාලා ඇත්තේ. ඔව් වර මාත් යනකම් අපි යනකොට කරන්ට් එක දාලා ගියා. ඒක තමයි. මේ අපි කරන්ට් එක තියනවාද කියලා අල්ලලා බලමු. අන්න හරි. ඈ? ඔව්. ඉතින් කවුද අල්ලන්නේ? ඉස්සෙල්ලා ඔයා අල්ලලා බලන්න. ඔයාට වෙන දේ බලලා මං අල්ලන්න. අල්ලන්නේ මේකයි. ඈ? මම කරන්ට් එක අල්ලනවා. කරන්ට් එක මට කියලා තුනා. පුතේ උඹලා මගේ මොතරම් වැඩ කනින්. අනිත්තුන දුවා. එහෙමද? ඔව්. මේ ඉබරේලා වරක් මේ කොරණක් වල කම්පියුටර් කියලා මායික් එක මම කරන්ට් එක ඉතින් මට මේ ගිහිල්ලා. එහෙමද? ඒකට මටත් කරන්ට් එක පොඩ්ඩක් ඉඳලා වඩේ. එකයි. මේ ඔයාට ඕක අල්ලන්න බෑ. ඔයාට අල්ලන්න බෑ. ඔයා කොට මොඩල් නෑනේ. මම කොට මොඩල් නෑ. ඔයා පිටු මොඩල් නෑ. ඔයා අල්ල බලන්නකෝ. මං උඩ පැට. මේ එහෙනම් මං අල්ලන්නම් ඈ. හරිද? ඔයා ඔතනට වෙලා ඉන්නේ. හරිද? ඔන්න අල්ලුවා. හරියටම හරි. යෝවල අල්ලන්න එපා. නේ අපේ අම්මා මට කිව්වා පුතේ ඔබ සර්කස් වලට යන්න එපා කියලා. අයි මොකද? ඇයි දන්නවද? උඹේ පස්සට බලපායි කිව්වා. අප්පා රාදේ කියන්නේ ආපු වෙලාව ඉඳන් පස්සටමයි බලපාන්නේ. අල්ලන්න බෑලියෝ. මේක අල්ලන්න බෑනේ. ඔව්. ඉතරෙන් අල්ලවට පිටිපස්සෙන් ටිප් එක ඕක අල්ලන්න මේ බ්ලවුස් දාන්න බ්ලවුස්. බ්ලවුස් දාන්නේ මේ කරන්නේ. හරි. අපි ගාව බ්ලවුස් නෑ. අපි ගාව තියෙන චප්ප. ඒක අල්ලන්නේ කිව්වොත් මේක චොප්ප වෙන්නේ නැහැ. මේ හරි එන ඔන්න අල්ලනවා. අන්න ඇල්ලුවා. කවුදාන්නේ බම්බු ගහන්නේ? අර කොල්ලගේ වැඩේ බම්බු ගහනවා. ඒක තමයි. නේ ඔයා බලන්නකෝ අනේ මේ අර දිග බම්බු කොට වෙලා. ඒ කියන්නේ අපේ සයිස් එකට. ඔව්. මේ දැන් කවුද මේක යන්නේ? ඒක තමයි මාත් කල්පනා කරන්නේ කවුද යන්නේ කියලා.
මේකයි මම ඌයි ගිහිල්ලා මට දැන් හොඳ වැඩ වෙලා තමයි මම බිම ඉන්නේ මම. හරිද? ඒ නම් මෙහෙම කියනවා දලා. මට පේනවනේ. ඔයාලගේ දේවල් මට පේනවා. ඔව්. කියන්නකො. හරිද? මම කියන්නම් මෙහෙම. හරිද? ඉතලාම ඔයා යනවා. ඔව් මම යනවා. හරිද? ඔයා ඉතලාම ඔයා යනවා. මම බලනවා. ඔයා බලනවා. ඔව්. ඊට පස්සේ මම බලනවා. ඔයා යනවා. මට තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. මේකනේ අලෝ. ඉතලාම ඔයා යනවා. මම යනවා. ඔව්. ඊට ඔයා යනවා. මම බලනවා. හරිද? ඊට පස්සේ මම බලනවා යනවා. මේ එහෙම කරන්න බෑ. දෙපාරම මන්නේ ගිහින් තියන්නේ නැලිය තමයි බලන්න. එතකොට අනේ බලන්නකෝ ඌ මට ගැව්වා මට ඌ ගැව්වා. ඒක තමයි මේ ඒ මම යන්නේ. අනේ මේ ඔයාම යන්න. මම ඔයාලට ඕනේ කොට එකක් දෙන්න. අප්පෝ මේ උඩ වැඩ වලට අපේ අම්මා මුත්තා කාලේවත් කවුරුත් බය නැහැ. අනේ මන්නම් බයයි. මොකද යන්නද? උඩින් වැඩ හරි මොන හරි මොකද එහෙම. ඇයි අඟට චක්ක තිරුප්පන් වෙනවා. ඒක නෙමේ. මම බයයි. ඔයා දන්නා නේද අපේ ලොකු අයියා? ලොකු අයියා අරයන්නේ. අයියානේ උඩ වැඩ කරන්නේ. ලොකු අයියා. හරි ලොකු අයියා. අන්න එයා පයිලට් ඩ්‍රයිවර් කෙනෙක්. ඔව්. හරිද? එයා මොකක්ද දන්නවද කරේ? එයා මැරුණේ ප්ලේන් ඇක්සිඩන්ට් එකකින්. මේ ඇක්සිඩන්ට් එකකින්. ඒ කොහොමද දන්නවද? මත්තලින් ප්ලේන් එක කොහොම ආවා? හරිද? කටුනායකින් ප්ලේන් එක කොහොම ආවා? දෙක එකට හැප්පුණා. අයියා මලා. එතකොට අයියා ප්ලේන් එකේ කියන්නේ නෑ අයියා ප්ලේන් එකේ හිටියේ නෑ. එතන කොහොමද මලේ? ඔය අයියානේ ප්ලේන් එක හැප්පෙන දිහා උඩ බලාගෙන ගිහිල්ලා ලිඳකට වැටලා මලේ. ප්ලේන් ක්‍රෑෂ් එක. මේ හරියන හැබැයි නැට මේක යනවා නම් අඩුපාඩු තියෙනවා. මට ඕනේ ඉනිමකයි ලෙදර් එකයි ජැක් එකයි සපෝට් එකයි. කරප්පු එන්නද ඒක දැක්කේ කොක්කම. ඔව් ඒ ටික තියෙනවා නම් යන්න නැත්නම් මට වැටෙන්න මේකට ඕනේ වැටෙන්න දෙන්න. ඉතින් කප්පු. ඔයා ගෙනාවද? අපේ මේ අයියා මාවම කන්න බලාගෙන ඉන්නේ. මේ එක කෑල්ලයි නේ ලොකු අයියා තියනවා කිව්වේ. මේක ලෙදර් එක. ඕක දෙකකට වැඩ කරනවා. මේ එනම් මං නගින්නද? හරි. ඔන්න අම්බේ මුක කාලයකට පස්සේ බූරුවෙක් පිටේ යන්නේ. හරි. නැගගන්න සපෝට් එකක් දෙන්න බලියෝ. මොකක්ද ඒ සපෝට් එක? ඒක බම්බු සපෝට්. මේ අලියගේ බම්බු හින්දා තව පොඩ්ඩක් මගේ නම්බුවක් ඉවරයි. මේ අපොට හොම්බෙන්නේ. ඒක නෙමෙයි. මේ කුඩට නැගකට පස්සේ මුළු ඒරියල් එකම පේනවානේ. එයි නැත්තල කොඩවාවි. එයි ඒරියල් එක නෙමෙයි ගන්නේ. එහෙනම් ඒරියා එක. අන්න ඒක පේනවා. මේ දැන් මම මේක යන්න ඕනේ නේ. අපේ කිස් දෙකට බය නැහැ නේද? ඔව් බය නැහැ. මේ හැබැයි මට මේකේ යනවා නම් මට තියෙන අඩුපාඩු. මට ඕනේ මේ මාස්ටර්ගේ චූන් එකයි මේ බලන් ඉන්න කට්ටියකින් අප්පුඩිය. චූන් එක අප්පුඩිය. අප්පුඩිය කන්නේ. යන්න බෑ. මේක යයි කියලා ඊර්ෂ්‍යාවට මේ පැත්ත කවුරු හරි මගේ කෙකුලෙන් අදිනවා. මේ ඕම් බලන්න. ඔයා බලන්න. ඔන්න. අර. මම යාකට මං යදින්නේ. අදින්න එපා. ඕඩියෝ. ඇයි? අපි කකුලෙන් අදින්න. එහෙනම් පාඩකට පැත්ත දාගෙන ඔහොම කරනවා. මං කිසි දෙයකට බය නැති නිසා මගේ කියලා අමතක බැරි වෙලා. හරි. දැන් හරි. දැන් දාලා දෙන්න කියන්නේ තුනේ.
ලොකු කෑල්ල මට මේ ඒක නෙමෙයි මේකේ යන්න බෑ මේකේ යන්න බෑ මේකේ අර මහතුරු බණ්ඩොක්ක කාලා ගිහිල්ලා උත්තර එන්න Very James mata lose. Pakai cheese එක ද කේස් එක. කාලේ. ඒක බලන්න. बाबा लूज तो ना पड़े මේ පරිස්සම් කරන්න ලොකු අයියේ. ना बलवत कर ले बा නෑ බල්ලෝ කන්නේ නෑ. ඕවා කළුතර බෝසමිතිගේ පීටේ ලැබිච්ච දේව. ආයේ පොයක් එනකන් ඉන්න ඕන අලුත් එකක් ගන්න. और का करන්න නෑ. මේක මතයි කරන්න අපේ එහෙම අපත කරන්න එපා. මම හොදන්නේ මාමයි දාලා. ආමයි කාණ්ඩට අකින මොකද කනවා කට. ඕල් කැල්ලක් එක්ක නැත්තම් විතර. මේ අත ගන්න ඕනේ නේ. හරි. මේ හැබැයි මට මේක යනවනම් චුට්ටි දෙයක් ඕනේ. මට දන්නවද? මට ඕනේ අර මහත්යට වගේ වනවනා යන්න කුඩයක්. කුඩේ අම්බ්‍රෙලා ඔව්. මම කරාද හොජ ගන්න කුඩේ කියලා මොකද කියලා කුඩේ අල්මාරියේ තියෙන්නේ. හරි. ලොකුගේ මං ඔයාට කුඩේ දෙනවා අපේ ඔයා කුඩයක් ගෙනවද? ඊයෝටි ගෙම්බ මාක්කා එහෙමද? මේ මොන පාට කුඩයක්ද? මේ වාට දෙකක් නැන්නේ ඔය කච්ච හත බලා ගන්න කියන්නේ අනේ කට්ටිය පොඩ්ඩක් අහක බලා ගන්නකෝ අපි කුඩේ ගන්න යන්නේ. අර හොරම බලන්න අපේ ඔය තියෙන ෂෝප් කුඩය මේක කොහෙන්ද ආනේ? මොකද ඔයාගේ ආච්චි කෝච්චිය වුණාවේ එහෙමද? අනේ ඔයා කියන්න ආච්චි කෝච්චි දිල්ලා මෙල්ල තාච්චි මෙල්ල මලා එහෙමද? අපේ මේ එහෙනම් දැන් මම යන්න ඕනේ නේ. හරි යන්න. මම යන්න. හරි. මාත් ගාවට දුන්න. මේක ඉහෙලන්නේ නැහනේ. නෑ. ඔය චුච්චා මුච්චි දිනවා අතලම. හරි. දාපන් ඔක්කොම. මේක උඩට දාන්න තියෙන්නේ. හරි. ඒක තමයි මම බැලුවා මේකේ මදේකෝ කියලා. මේ ඒක හරියන්නේ නැහැ. අපිට කුඩේ එපා. ඒක උදා ආච්චි නටු කරේ. ඒක තමයි ආච්චිටම ගිහින් දෙන්න. පොඩ්ඩක් ඉන්න බලන්න. අපිට කුඩේ ඕනේ අපි යන් අඩේ. අර ෆෝන් මෙන්න වැඩේ. පාටක දෝනේ බම්බු. මට බම්බු ඕනේ. එන්නම් බම්බු මේ එනම් මං යන්නේ ඈ. අර යන්නේ. අර කුඩෝනි දෙක්කහන්. අවුද? අර කට්ටි දෙක්කහන් මේක කරනවා. අපෝ මල්ලා දාන්න පාවලා. අපේ මේ මූසල දෙක් ගන්න එපා. මේ හරි. මස්ත දාන්න චුට්ටි. අනේ මේ උඩ අවතාරයක්
නිකන් ඉන්න. වාට තාම චූන් නැද්ද? මවප්පා. අනකන්ද? චූන් වෙලා බලන්න. ආතරිත්. මේ යන්නේ. ආයෝ. මාස්ටර් ගාව දෙන්න චූන් එක. මාස්ටර්ලා එළියනකන් ගැව්වත් ඔතනින් එහාට නම් මං අඩියක්වත් තියන්නේ මොකද අයියෝ? ඈ ඇයි මොකද? අයියානේ කිව්වට කමක් නැද්ද මටත් තොරා මගේ කාසිනේ බොත්තම් පැනලා අයියා ඈ අංකන්න නේනා. එනං ඈ කල්ගේ මතල්ල මේ බම්බු වල ගන්නවා. බම්බු ඔතනම අපෑදගෙන හැලෙන්නේ අලියෝ ඔව් මං කියන්න මං බම්බු ඇතැරලා බිමට බෑලා කලිසම අල්ලගන්නද අයියෝ. ඈ කල්ගේ මතල්ල බම්බු වල ගන්නවා. කට්ටිය බලන් ඉන්නේ මේ කොහොමද මගේ වැඩේ කොහමද මගේ අඩේ? දෙකම මාරු ඇදෙන්නත්. හා